අයිබෝන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිලානෝ ශ්‍රී vlogs YouTube channel එකට ලංකාවේ සියලුම සිසුන් හට ස්ටුඩන්ට්ස්ලාට මේක වටිනා කරන අවස්ථාවක්. මොකක්ද මේ කියලා විනාඩියකට බලලෙමු. After months of collaboration between our ministry and Google, I am excited to announce news that I received just this morning. Google is agreeing to provide their student offer with Gemini advanced features and other benefits for the Sri Lankan students free of cost. This is again අතරම වටිනා කරන අවස්ථාවක් අපේ ශ්‍රී ලංකාවේ සිසුන්ට ඉගෙන ගන්න දරුවන්ට ලෝකය ගැන ඉගෙන ගන්න ඕන දරුවන්ට සහ විශේෂ දෙයක් කරන්න උවමනාවක් තියෙන රට ගැන හොයන ලෝකය ගැන හොයන මොනාම හරි දෙයක් ගැන තවමත් හොයාගන්න බැරුව ඉන්න කාගෙන් හරි අහන්නත් කවුරුත් දන්නේ නැතිත් දේවල් ගැන දැනගන්නත් මේ Gemini AI කියන tool එක ඔන්න දැන් ලංකාවේ free tool එකක් විදියට ඔයාලට use කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස් ලාට විතරක් නෙමෙයි අපිට උනත් AI tool භාවිතා කරගෙන කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේ වෙනකොට social media ඔස්සේ ඔයාලට දකින්න පුළුවන් AI tools විවිධාකාර AI tools තියෙනවා. ඉතින් මේ AI tools use කරලා කරන දේවල් මොන වගේ දේවල්ද කියන එක ටිකක් දුරට social media වල දකින්න පුළුවන්. හැබැයි සමහරක් අය මේ AI tools use කරන්නේ වැරදි විදියට වැරදි දේවල් වලට views ගන්න කුණුහරුප හදමින් හැමදේම විකෘති කරමින් වෙනම පැත්තකට යන පිරිසක් ඉන්නවා. නමුත් ඔයත් ඉගෙන ගන්න ළමෙක් දරුවෙක් වෙන්න පුළුවන්. ඔයා දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්. අක්කෙක් අයියෙක් වෙන්න පුළුවන්. use කරන්න දෙන්න. හරි විදිය කියලා දෙන්න. කරන්න ඕන දේවල් පෙන්වලා දෙන්න. ඒ දේවල් කවදාවත් වැරදි දේවල් වැරදි පාරක්වත් නෙමෙයි. ඒක ඒ විදියට හරි ආකාරව භාවිතා කරන විදිය උගන්වන්න ඕනේ. අපි ටච් එකේ ඉන්න ඕනේ. ලෝකෙ දිනුවත් සමගම මේ දේවල් අපිට භාවිතා කරන්න වෙනවා. මොකද දැන් Gemini AI tool එක විතරක් නෙමෙයි AI tools ගොඩක් තියෙනවා. සමහරක් pay කරලා ගන්න ඕන tool තියෙනවා. limited tools තියෙනවා. ඉතින් ඒ නිසා මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න කැමතියි. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා ඔයාලගේ අදහස් comment කරගෙන යන්න, like කරන්න, අනිත් අයත් එක්ක share කරගන්න. මම ශ්‍රීකත බුද්ධික ජයලත්. ඉතින් Gemini AI tool එකෙන් ඔයාට කරන්න පුළුවන් ඕනම දෙයක් ලෝකේ ගැන අහලා ප්‍රශ්න කරලා දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට research කරනවා නම් plannings ඔය English ගත්තොත් ඉංග්‍රීසි මාධ්‍ය ගැන ඕනම දෙයක් සිංහලට පරිවර්තනය කරලා උනත් දැනගන්න අහන්න ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට අමතරව අපි නිකමට chat GPT එකෙන් ප්‍රශ්න කරලා බලමුද මේ ගැන. රැඳිලා ඉන්න. Hello chat GPT. Hey there, how's it going? Let me know if there's anything I can help you with today. Yeah, I need to know about the Gemini AI tool. Of course, Gemini AI is a language model developed by Google, kind of similar to ChatGPT. It's designed to assist with a variety of tasks like answering questions, generating content, and more. If you have any specific questions about how it works or how you can use it, just let me know. And I need to know, is it a free tool for Sri Lankan student now? Yes, Sri Lankan students will indeed get free access to Gemini AI tools. This initiative is expected to start around mid-October 2025, so it should be available quite soon. Okay, and what can I do using this Gemini AI tool? Let me know about the Gemini AI tools. Yeah, something about Gemini AI tool. Sure, Gemini AI can help with a wide range of tasks. For example, it can assist with research by providing detailed explanations, summarizing articles, and generating content like essays or reports. It can also help with coding, language translation, and even creative tasks like brainstorming ideas or writing stories. It's quite versatile and can be a great tool for students and professionals alike. Okay, thank you very much.
You're very welcome. If you have any more questions or need further details, just let me know. අන්න ඒකයි කියන්නේ. ගොඩක් දේවල් තියෙනවා, ගොඩක් දේවල් කරගන්න පුළුවන්. දැන් මෙයා කියපු දේවල් තියෙනවා. රිසර්ච් කරන්න පුළුවන්. explanation වාට කියන්නේ අපි ඉංග්‍රීසි මාධ්‍ය ගැන තොරතුරු තාක්ෂණ වේදය මොනෑම් දෙයක් ගැන හරි වාට පුළුවන් AI tool එක ඔස්සේ ප්‍රශ්න කරන්න. යාලා අපිට අවශ්‍ය කරන details අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා පැහැදිලිවම. වාට සිංහල මාධ්‍ය භාවිතා කරන්නත් පුළුවන්. an article and making පුළුවන් අපිට සාමාන්‍යයෙන් කියන්නේ අපි ඩ්‍රාමා එකක් ගමුකෝ. කෙටු ඩ්‍රාමා එකක් සම්බන්ධව ඉගෙන ගන්න ඕනේ. කොහොමද මේ ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ කියන මේවැනි දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ සුළු දේවල් ටිකක් කියන්නේ ඊට අමතරව ගොඩක් දේවල් පුළුවන්. and coding language තියෙන translations තියෙනවා. ඕනම භාෂාවක් අපේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන් සහ ඒ භාෂාවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්නත් මාර helpful මේ tool එක මාරයි. British and grammar American English වෙනස මොකක්ද අපි කොහොමද ඒ වල pronunciation pronounce කරන විදිය මේ හැම දෙයක්ම මේ Gemini AI tool එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. writing stories තියෙනවා. ideas දෙනවා. ඔයාලට දැන් කතාවක් ලියන්න මොන හරි ඒ සම්බන්ධව ලියන්න කිව්වොත් ඒකට අදහස් ගන්න පුළුවන්. එයා samples ගන්න පුළුවන්. එයා ලියලා දෙයි. versatile can be great cool for students. Yes. අපි ඔයාලට බලන්නේ අපි මේක සිංහලෙන් අහලා බලමු. Hello ChatGPT. Are you there? හරි එක question Gemini AI වැනි tool එකක් භාවිත කළාම ඔබට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් විවිධ විෂයන් පිළිබඳ විස්තර ලබා ගැනීම, පළමු පියවරේ සාමාන්‍ය විශ්ලේෂණ ක්‍රියාකාරීත්වය, භාෂා පරිවර්තනය, කේතනය සහ නිර්මාණාත්මක ලිවීමත් එක්ක ඔබට උපකාරී වෙයි. එයින් ඔබට ඉංග්‍රීසි භාෂාව අධිශකානය කරන ලෙසත් විවිධ කතා පටිගත කිරීමේ ක්‍රම දැන ගැනීමත්, නිර්මාණශීලී අදහස් ලබා ගැනීමත් සම වැඩිම පළපුරුද්දක් ලබා ගත හැකිය. එසේම ඔබට භාෂා ගැලකුම, උච්චාරණය වැනි දේවල් ද ඉගෙන ගන්න පුළුවන්. මේවා සියල්ලම Gemini AI tool එකෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන වේ. ඉතින් ඔබට තවත් කිසිදු ප්‍රශ්නයක් තිබෙනොත් නිසි විදියට පැහැදිලිව කියන්න. Okay, thank you so much. ඔන්න ඔහොමයි Gemini AI tool එක ගැන ChatGPT එක අපිට කියන්නේ. ඉතින් අපි ඒ ගැන කතා කරමු ටිකක්. ලස්සන වැඩක් කරන්න, වෙනස් විදිහේ වැඩක් කරන්න, ඔයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් Gemini AI tool එකෙන් පුළුවන්. tools ගොඩක් තියෙනවා. ඔයාට YouTube කියන මාධ්‍ය ඔස්සේ ඔයාලට පුළුවන් ඒ ගැන හොයලා බලන්න. හොයලා බලලා ඔයාට අවශ්‍ය කරන්නේ මොනවද කියන එක ඔයා first ඔළුවට අරගන්න. ඊට පස්සේ හොයලා බලන්න. හොයලා බලලා මේ tools වලින් ඒ දේවල් කරගන්න පුළුවන්. ඔයා අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන් දරුවෙක්ගේ දැනුවත් කරන්නන්නේ ඒ විදියට භාවිතා කරන විදිය ගැන කියලා දෙන්න. එතකොට ඒ දරුවෝ එයාලට තියෙන දක්ෂකම් ලෝකෙට පෙන්වන්න, ලෝකේ පුරාවට ගෙනියන්න මේ AI tools අනිවාර්යෙන් නිසි ආකාරව භාවිතා කරයි කියන විශ්වාසය මගේ තියෙනවා. මොකද කාලෙක අපි සමහරක් දේවල් ගැන ඉගෙන ගන්න අහගන්න කෙනෙක් හිටියේ නැති කාලයක් තියෙනවා. අත්දැකීමෙන් ප්‍රැක්ටිකලි කතා කරන්න. එතකොට YouTube කියන මාධ්‍ය ලංකාවට අපිට මැජික් වෙලා තිබ්බ කාලයක් තියෙනවා. පසුව අපි YouTube එක තුල ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඒ නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි වගේම කරපු දේවලුත් ගොඩයි. ඒ වටිනාකම හරි විදියට ගත්තොත් අපිට හොඳ දේවල් මේ ලෝකෙ පුරාවටම ගෙනියන්න, අනිත් අයට පෙන්වන්න, තමන්ගේ බුද්ධියත් වැඩි කරගන්න පුළුවන් විදියට මේ tools භාවිතා කරන්න, use කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔකයි රට ලෝකේ වෙනස් වෙනවා, දියුණු වෙනවා. ඒ දියුණුව සමගම අපිත් දියුණු වෙන්න ඕනේ, අපිත් වෙනස් වෙන්න ඕනේ, අපි අප්ඩේට් වෙන්න ඕනේ. පැහැදිලිවම කිව්වොත් ඒ AI තාක්ෂණය තියෙනවා. අපි ඒක හරි විදියට භාවිතා කරන්න, අපිට ඕන දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයාගේ දැනුමත් වැඩි වෙනවා. ඔයා විසින් ඔයාගේ නව නිපැයුම් නිර්මාණ
මේ ලෝකෙට ඉතිරි වෙනවා. වටිනා කරන අවස්ථාවක්. ඉතින් සුබ පැතුම් හැමෝටම සතුටුයි. ලංකාවේ ස්ටුඩන්ට්ස්ලාට මේ Gemini AI tool එක ෆ්‍රී tool එකක් විදියට භාවිතා කරන්න යූස් කරන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න මිලානෝ ශ්‍රී බ්ලොග්ස් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe වෙලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ශ්‍රීකත් බුද්ධ විචාරත් ජය වේවා.